මේ තියෙන දැන් ආපු බ්‍රේකින් නිවුස් එකක් නායෑමේ රතු නිවේදන නිකුත් කරලා තියෙන ප්‍රදේශ කීපයක් තමයි මෙන්න මේකේ තියෙන්නේ. මේ වගේ මේ පළවෙනි මේ ලිස්ට් එකේ තියෙන අයට දැන් ඉවත් වෙන නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ මේ තියෙන උඩ පළාත ගංගොඩ කෝරළේ බර දොළුව මිනිප්පේ පාතේවාපයට මතුනුඹර ඔන්න ඔය ටික. එතකොට තව කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ තුන. එතකොට මාතලේ දිස්ත්‍රික්කයේ තියෙනවා. නාවුලක් තියෙනවා. රත්තොට අඹගම් කෝරළේ උකුවෙල මේ වගේ අයින් වෙන්න කියලා තමයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ අවධානයෙන් සිටින්න කියලා ඉතුරු ප්‍රදේශ කීපයක් තව පැහැදිලි කරලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල අලව්වත් අයිති නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඒ වගේම අවධානයෙන් සිටින්න කියලා තැන් කීපයක් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ විමසිලිමත් වන්න. ඒ කියන්නේ මොනවා හරි දෙයක් වෙන්න පුළුවන් කියන එක අනතුරු ඇඟවීමේ මට්ටම එක මෙන්න මේ ප්‍රදේශ මේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වගේ නිවුස් එකක් ආපුහම අපි කලින්ට වඩා මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද වෙන්න යන අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඒ හින්දා මේ ලිස්ට් එක මෙන්න මේකේ තියෙනවා. ඔයගොල්ලෝ කියවලා බලන්න. ඔයගොල්ලෝ මේ වගේ තැනක ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරලා තියන්න අවදානම් කියලා.